විකසිතවත් ගමනේ මෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සංගලේ මේ ගීතය ඇත්තටම 80 දශකයේ සංගීතය මත ඇති කළ ඒ විශාල ලකුණක්. පළවෙනි කෝරස් එකට මම ඊටාම කැමතියි. මේ තරුණිය මෙන්න මේක තමයි වාගේ ශෛලිය හරියටම හරියන ගීතය අද ලැබුණා. තරුණි ඊටාම අනර්ගල ලෙස මේ ගීතය ගොඩාක්. විකසිතවත් ගමනේ මෙත් බඹ දෙනවා. නිපුණී ඔයා වගේම ගීතයත් හරිම ලස්සනට අද ගායනා කරා. මම ගොඩක් රස වින්දා. ඉදිරියටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේක හරිම ලස්සන ගීතයක්. සහ මම ඉතාම කැමති ඔබගේ ඕපන් වීම, ඔබගේ කටහඬ. කෙනෙක් ඒක හරියට නිකන් ටියුබ් බෑම්ප් එකක් වගේ. හරි බෝම්. හරි උණුසුම් වොයිස් එකක් ඔබ සතුයි. ඔබ ගීතේ විධාරණය කරන විදිය, ඔබ ඒ ගීතය දිගහරින විදිය, සහ ශබ්ද කරන විදිය, සහ ස්වර ගායනා කරන විදිය, සහ වචන ප්‍රනවුන්ස් කරන විදිය පිළිබඳ මගේ ඉතාම පැසසුමක් ඔබට තිබේ. අදාළ ප්‍රවර්ගයේ ගීතයක් ඔබ තෝරගෙන තියෙනවා. මේ ගීතය තාම ඔබේ හඬට, ඔබේ පරාසයට, ඔබේ හඬ තාණයට ගැළපෙන ලෙස ඔබ සකසාගෙනත් තියෙනවා. ඉතින් මා හිතනවා තරංකාරී සුබ ගීතය ගායනා කළා. මා හිතනවා මේකේ අර යම් කණුවේ අග කොටස් වලට ඔබට තව බරක් දිය හැකිව තිබුණා. තව ආලවට්ටමක් දැමිය හැකිව තිබුණා. සහාය වුණාට මම හිතනවා ඔබ ඉතාම තරංකාරී ලෙස ගීතය ගායනා කළා. ඉතාම හොඳ ගැයුවා. ඔබට සුබ පතනවා. Elephant House Cream Soda හැමදාමත් යෞවනයේ පොපියන චමත්කාරය.